ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද අපි බලමු පබාගේ දැඟලීම්. ඒ වගේම මේ දැඟලීම් මාක් කරන්න තියෙන භ්‍රූණ චලන සටහන් පොත ගැන. මේ චලන මගින් ඉතින් කුස තුළ ඉන්න පැටියාගේ ක්‍රියාකාරීත්වය වගේම නිරෝගී භාවය මේ චලන මගින් ලබා ගන්න පුළුවන් වගේම අම්මට තියෙන බය කියන්නේ බබාගේ දැඟලීම පිළිබඳව ඇති බය නැති කරගන්න මේ චලන සටහන් පොත මාක් කරන එක වැදගත් වෙනවා. ඉතින් මුලින්ම බබාගේ චලනයෙන් දැනෙන පටන් ගන්න සති 16 විතර වගේ. මේ වාගේ පළවෙනි බබා නම් සාමාන්‍යයෙන් අර සති 20 21 22 වගේ වෙනකොට මේ චලනයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයගේ දෙවෙනි බබා නම් සති 20 දෙවෙනි බබා හරි තුන්වෙනි බබා හරි නම් සති 16 17 වගේ වෙනකොට ඔයාට අත්දැකීමක් තියෙන නිසා මේ චලන දැනෙන්න පටන් ගන්නවා. ඉතින් සද්ද ටිකක් ඔයාලට වැඩි මොකද අපේ චූටි එක්කෙනා සද්ද දානවා ඒව ගැන ගණන් ගන්න එපා. ඉතින් හරි අපි දැන් බලමුකෝ මේ බබා දඟලන කාඩ් එක මාක් කරන්නේ කොහොමද කියලා. මේකෙදි බබා පැය 8ක් 12ක් අතර කාල සීමාවෙදී අවම වශයෙන් 10 වරක්වත් චලනය වෙලා නැතිනම් මේ කියන්නේ දඟලන්න ඕනේ කියලායි උපකල්පනය කරන්නේ. මේක කරන්න පටන් ගන්න පුළුවන් ඔයාලට උදේ 6ට පටන් අරගෙන හවස 6ට අවසන් කරන්න පුළුවන්. ඉතින් මේ පැය 12 ඇතුළත ඔයාගේ බබා 10 වතාවක්වත් චලනය වෙලා තියෙනවා නම් දරුවා කුස ඇතුලේ නිරෝගීව ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඉතින් හැම දවසකම මේ කාඩ් එක මාක් කරන්න ඕනේ. ඉතින් මේ කාඩ් එක සාමාන්‍යයෙන් සති 28 වගේ වුණාට පස්සේ තමයි ක්ලිනික් එකෙන් අපිට දෙන්නේ. ඉතින් මේ කාඩ් එක ඔයාලට ක්ලිනික් එකෙන්ම ගන්න ඕනේ. ඔයාලට මේ chart එක ගෙදර දුනත් හදාගෙන මේක මාක් කරන්න පුළුවන්. කොහොම වුණත් ඔයාගේ බබා දඟලන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඔයා අනිවාර්යයෙන්ම මේ දැඟලීම් පිළිබඳව වැඩි අවධානයක් දීලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට මේ පැයක් ගත්තොත් මේ පැය ඇතුළත සාමාන්‍යයෙන් අපිට මේ බබාගේ දැඟලීම් සාමාන්‍යයෙන් 4-5 වතාවක් එහෙම නැත්නම් 6 වතාවක් 7 වතාවක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එක චලනයක් විදිහට අරගෙන තමයි අපි මේ chart එකේ මාක් කරන්නේ. ඒ වගේම දැන් සමහර වෙලාවකට මෙහෙම වෙන්න පුළුවන් බබාගේ චලන 10 වතාවක්වත් චලනය වෙලා නැත්නම් එහෙම නැත්නම් බබා වෙන්දට වඩා ගොඩාක් දඟලනවා නම් එහෙම නැත්නම් බබාගේ දැඟලීම් ගොඩක් ඒ කියන්නේ ඔයාට වෙන්දට වඩා ගොඩාක් අඩුයි නම් මේවා ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මෙස්ව දැනුවත් කරලා ඔයා රෝහල් ගත වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාගේ බබාගේ දැඟලීම පැයක් දැනුනේ නැත්නම් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ සිත සංසුන් කරගෙන ඇඳක හාන්සි වෙලා හරි පුටුවක ඉඳගෙන හරි ඔයාට බලන්න පුළුවන් පැයක් විතර ඔයාගේ කුස අත ගන්න ඒ වගේම බබාට කතා කරන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් අයිස් කැටයක් අරගෙන වගේ කුස මතු පිට පිරිමදින්න ඒ වගේම ශබ්දයක් ඇති කරලා බලන්න මේ දේවල් වගේ කරලා බලන්න පුළුවන් මොකද සමහර වෙලාවට අපේ කුස ඇතුලේ ඉන්න චූටි පැටියට නිින්ද යන්න පුළුවන්. ඉතින් නිදාගෙන ඉන්නවා නම් මේ දේවල් කරොත් සාමාන්‍යයෙන් නිදාගෙන ඉන්න බබෙක් වුණත් අනිවාර්යයෙන්ම ඇහැරිලා ඔයාට ඔයාගේ බඩට පයින් පාරවල් ගහලා එයා හොඳින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරලත් කිසිම චලනයක් දැනුත් නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ මිස්ව දැනුවත් කරලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බෑග් එකත් අරගෙන ඔයා ළඟම රෝහලට යන්න ඕනේ. ඉතින් එතනදී රෝහලට ගියාට පස්සේ ඔයාට ස්කෑන් එකක් කරලා හරි එහෙම නැත්නම් පටියක් දාලා හරි බලලා ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඉක්මනට අවශ්‍ය පියවර ගන්නවා. ඉතින් ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.